අපි වටයක් හැදිලා එක රබානයි දෙන්නේ මේ වටේ ඉඳගෙන කට්ටියට පුහුණු වෙන්න. සිරි සිනීහිත බුද්ධෝ සීත පඤ්ඤෝ කාරණා ජයතු ජගතු වන්දේ. ලංකාවේ ඉපදෙන හැම ළමයෙක්ම කලාව ප්‍රගුණ කළ යුතුයි. වැරදිලා හරි ජනාධිපති වුණොත් රටේ නැත්තම් ඇයි ඒ සංස්කෘතියෙන් මිදිලා හොරකම් කිරීම හොඳ නැහැ කියලා අපේ රටේ සංස්කෘතිය තියෙනවා. ඔව්. ඒ දේ කරාම අහුණාම මොකද වෙන්නේ? සමාජ සම්මතයට පිටින් කරන දේවල් වැරදි හැටියට අපි සමහර. පැත්තකින් අපේ ආගම දහමේ ඒව පව් ලෙස සලකලා තියෙන සමහර ගොඩාක් දේවල්. ඒකට වරදයි පවයි මේක ගැන හරියම ලස්සනට විග්‍රහයක් දක්වනවා අපේ ඉදුරාඩාරේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ. පළමුව මෙලක තුල විජබා නිරිඳු රජකල විවාහ බඳිනා කල රබන් නිර්තය ලකට වියමුල. මේ තමයි රබන් නර්තන කලාවේ ඉතිහාසය. අපි ඔයාලට කිව්වා රබන් කරකවන ශිල්පීන්ගේ රබානෙන් දාන වැඩ බලන්න එන්න කියලා මේකුමෝ අබේසේකරාරාම විහාරස්ථානයට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා මේකුමෝ අබේසේකරාරාම විහාරස්ථාන පරිසරයට. මේ සිද්ධ වන්නේ මේකුමෝ උල්පත කලායතනයේ නවක රබන් කරකවන ශිල්පීන්ගේ කල එලි මංගල්‍ය. අපි බලමු මේ කටයුතු කොහොමද මේ විහාරස්ථානයේදී අද දවසේ සිද්ධ වන්නේ කියලා. පොළොසර යුගය දක්වා දිව යන මේ දුර්ලභ කලාව අද දවසේ හරි අඩුවෙන් තමයි අපට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ අඩුවෙන් දකින්න ලැබෙන කලාවක අනාගත ශිල්පීන් පුහුණු කරලා මේ කලා ශාස්ත්‍රයට දායාද කරන ඉතාම වටිනා කියන ආයතනයක් තමයි උල්පත කලායතනය කියන්නේ. සිරිසෙත ශ්‍රියාකාන්තාව බැල්මහිලා මුහුණට පුන් සඳක්සේ සිරිසෙත සැදිලා දෙබාහුවට ජයසක්විති බල ලැබිලා පාද දෙකට මිහිකත සිරිසෙත සැදිලා උඩරට නර්තන සම්ප්‍රදායේ මහා කිරුල වූ හිසවෙස්සා පායින්පත් පළඳින්නට පෙරුම්පිරු ඒ වෙනුවෙන් දහඩිය වගුරා ශිල්ප සපුරා තමන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමේ ඒ පරම අභිලාෂයෙන් කැප වූ ආධුනික යෝන් ශිල්පීන් කල එලි බසින මංගල මොහොතටයි ඔබ අප මේ සහසම්බන්ධ වී සිටින්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකේය නර්තන කලාව තුළ උඩරට පහතරට සබරගමු වශයෙන් නර්තන සම්ප්‍රදායන් තුනක් පවතිනවා. මේ උඩරට නර්තන සම්ප්‍රදාය තමයි මේ අතරින් ප්‍රමුඛම නර්තන ශෛලිය විදිහට නර්තන සම්ප්‍රදාය තුළ පවතින්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වෙස් බඳින්නට සූදානම් වන ශිල්පියෙක් මේට 3 මාසයකට පමණ කාලයක ඉඳන් මේ සඳහා සූදානම් වෙනවා. කිලි කුණු වලින් ආරක්ෂා වෙලා ආගමානුකූලව 3 මාසයක පමණ කාලයක් මොවුන්
ශිල්ප හදාරනවා. Tamanගේ මේ අවසන් ශිල්ප දැක්මට ඔවුන් මේ කාලය තුල බොහෝ වෙහෙසෙනවා. ඉතින් අවසානයේදී නැකත් දින නියම වුණාට පස්සේ ඊට පෙර දිනයේ බෝධි පූජා පිරිත් සජ්ජායනා මැද්දේ මොවුන් ආශිර්වාද ලබනවා. අවසානයේදී ඔවුන් බෙස් බැඳීමට සහභාගී වන්නේ බුද්ධ මන්දිරය තුල. ඉන්පසුව මේ බුද්ධ මන්දිරයෙන් පිටතට මොවුන් කැඳවන්නේ කඩතුරාවකින් ආවරණය කරලා. සුදු රෙදි කඩක්. අපි මේකට කියනවා වහන්තරාව කියලා. වහන්තරාවෙන් විවෘත කරන්නට පෙර ආතුව මොවුන් Tamanගේ වස්තුස් හැර දැමීමට විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනවා. සාමාන්‍යයෙන් නම් කිරි ගසකට කොටලා කොස් ගහක කිරි දැකලා තමයි මොවුන් වස්තුස් හරින්නේ. ඒ වගේම දිය කොරහකින් මුහුණ බැලීම, කිරි එළදෙනක් ලෙස බැලීම වගේ දේවල් වලිනුත් මේ චාරිත්‍ර වාරිත්‍ර අතරේ පවතිනවා. ඒවායිනුත් අරමුණ වෙන්නේ මෙතනදී වස්තුස් හැරීම කියන චාරිත්‍රය. ඉතින් අවසානයේදී ඔවුන් Tamanගේ ගුරුවරයාගේ ආශිර්වාද මැද මංගලම් නර්තනයෙන් ආරම්භ කරලා Tamanගේ ශිල්ප දැක්වීමට එකතු වෙනවා. ඕනම නර්තන ශිල්පියෙකුට, ආධුනික වෙස් ශිල්පියෙකුට Tamanගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් තමයි මේ ශිල්ප දැක්වීමේ නර්තනය. ඉතින් උල්පත කලායතනයේ අද දවසේ හිස වෙස්සා පායිපත් පළදින මංගල්‍යය පැවැත්වෙනවා. මේ ශිල්පීන්ගේ විශේෂත්වය තමයි අනිත් වෙස් නර්තන ශිල්පීන් වගේ නොවේ මොවුන් රබන් කරකැවීමේ කලාවෙහි ඉතාම ශූරයි. ලංකාවේ දැනටත් වැඩිම රබන් ප්‍රමාණයක් එකවර කරකවන්න පුළුවන් හැකියාවක් තියෙන ශිල්පීන් බිහිවන්නේ මේ උල්පත කලායතනයේ. අද දවසේ මේ වීගමු අබේසේකරාරාමය විහාරස්ථානයේදී පැවැත්වෙන්නේ මේ දුර්ලභ කලා ශිල්පීන්ගේ කලඑලි බැසීමේ මංගල්‍යය. ආයු කල ලෙසටම ආයු වේවා ඔබට එක්සිය විසුසකම ආයුබෝවා බොසෝ කාලකම මේක අප පවතින තුර කිසියක් ලක් ලං නොවන්න ඒක අප සංසාරේ පුරා නිරෝගී සම්පත් ලබන්න नाथ देविंदु अनुहसයෙන් ධර්මදේශය වැඩෙන්න සියලු වසන දොස්තෙන් දුරු කර ඔබට සෙත දෙවන් කලනා දින කුණ තුන් ලවකදින යන අනසක පවතින වයිබේ මුළු දරනා අනන රෝග දුරු කර බල බඩනා Kanadrinuan labas satosin awadana Kanadrinuan labas satosin awadana Samadevi pita labas
විවිධඥාන විදුරු පඩිය අපේ මාමා ගෞතම නම්මුනිදු ඒ බුදු ගෞතම නම්මුනිදු විවිධඥාන විදුරු පඩිය අපේ මාමා ගෞතම නම්මුනිදු ඒ බුදු ගෞතම නම්මුනිදු දේසුතක එසුමට නිබලා විසුමවය යකුන් තතුදනලා නාසාලන්ත පියුතුමන අතලා දේසු විදුර පණ්ඩිතමය ගෞතම විවිධ ඥාන විදුරු පඩිය අපේ මාමා ගෞතම නම්මුනිදු ඒ බුදු ගෞතම නම්මුනිදු විවිධඥාන විදුරු පඩිය අපේ මාමා ගෞතම නම්මුනිදු ඒ බුදු ගෞතම නම්මුනිදු එදාතු විදුමට ආවෙදිවට උදාය දල දෙක දීලා දෙතට අදාය නුදුමව කැටුමා තාත උදාවදිමු අපි මල්ගෙන දෝතට විවිධඥාන විදුරු පඩිය අපේ මාමා ගෞතම නම්මුනිදු ඒ බුදු ගෞතම නම්මුනිදු
වෙන්දා දෙවනුවේ අපේ මුණියට ආරි සඳ පෙළ නම් කර වැඳ බැතියෙන්දා දින දින නමදින් විවිධ රාජය ආදර ගෞරවයෙන්දා सुंदर सूर्य
මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා හෙළ කලාකෙත ගීතයෙන් පෝෂණය කරන ඒ වගේම තමයි මේ ගැමි භාෂාව නැත්නම් අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳුණු භාෂාවට අදාළවම ගීත ගායනා කරනවා. නර්තනය සහ ඒ ගායන කෞශල්‍ය බොහොම මැනවින් පෝෂණය කරන ශ්‍රී ලාංකේය අභිමානයක් වුණු ආදරණීය හිතවතා ජේෂ්ඨ ආදරණීය කලාකරුවා සමන් ලෙඩි. ඉතින් මම කැමති ඔබතුමන්ගෙන් අහන්න මේ උල්පත කලායතනය විශේෂයෙන්ම රබන් කලාවට දක්වන මේ දායකත්වය මොන වගේද ඔබ කලාකරුවෙක් විදියට දකින්නේ? ඕනම ක්ෂේත්‍රයක මේ සුවිශේෂතා තමයි අගයන්නේ. කියන්නේ සමාජගත වීමේදී වඩාත් කලාකරුවාට වැදගත් වෙන්නේ තමන් දක්ෂතාවය පෙන්වන මේ කලා ක්ෂේත්‍රයේ තමන් විශිෂ්ට බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු මේ ක්ෂේත්‍රයේ දැන් ඒ කියන්නේ ඒතරම් ප්‍රායෝගිකතාවයන් ඉගෙනගෙන ඊට පස්සේ නවීකරණතාවයන් වලට මුහුණ දෙන නැත්නම් කෙලීම නවීකරණයට විතරක් යන කලාකරුවන්ගෙන් බොහෝ වෙලාවට සංස්කෘතිය රැකෙන්නේ නැහැ කියන එක අංක එකට වෙන්නේ නැහැ. අපි හිතමු අපිට පුළුවන් අපි කෙනෙක් හිතන්න පුළුවන් සංස්කෘතිය කොහෙද රකින්නේ. හරි. එහෙම අය ප්‍රශ්න නැහැ. හැබැයි සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතිය කියන්නේ යම් කිසි භූමියක කාලාන්තරයක් තිස්සේ වැදගත් වෙන්නේ කාලාන්තරයක් තිස්සේ එක්ක ජීවත් වෙනකොට මිනිස්සුන් විසින් තීරණය කරගත්තු අපේ ජීවන රටාව මේකයි කියන එකනේ. අපි ජීවත් වෙන්නේ මෙහෙම. දැන් ඒතරට කෙනෙක්ට එයා ඉගෙන ගත්තේ නැත්නම් එයා දන්නේ නැහැ පන්සලකට ඇතුල් වෙන්න කලින් තමන්ගේ සිරපති ගලවන්න ඕනේ කියන එක දන්නේ නැහැ. ඒක කෙනෙක් කියන්න ඕන. කුඩා කාලේදී මේවා අපි ඉගෙන ගන්න අපේ පන්සලේ. අම්මා ඒ දේ කරනකොට දරුවා බොහෝ වෙලාවට දැක ඉගෙන ගන්නවා. දැක දැනගන්නේ එහෙමයි. හරි දැන කියා ගන්නවා කියන්නේ ඕකට. ඒ කියන්නේ කියාගන්නේ ලෝකෙට. තමන් මොනතරම් දේවල් දැනගෙන තියෙනවද කියන එක මත තමන් ලෝකෙට තමන් කියා ගන්නවා. අනේ සංස්කෘතියෙන් මිදුණු කෙනා මොනවද ලෝකෙට කියාගන්නේ? තමන් මිනිහෙක් කියලා බොහෝ වෙලාවට කියාගන්නේ. බොහෝ වෙලාවට උන්ට ජීවිතේ වර්ධිනවා. සංස්කෘතිය ඉගෙන ගන්න එකේ වටිනාකම තියෙන එකයි මම දරන ප්‍රබල මතයක් තියෙනවා. හැම ළමයෙක්ම මේ භූමියේ ඉපදුනොත් හැම ළමයෙක්ම කලාව ඉගෙන ගන්න ඕනමයි. කලාව දැන් අපි තුමු නර්තන කලාව ඉගෙන ගන්නකොට ඔහු අපේ ඉතිහාසය සාහිත්‍ය ඒවත් ඉගෙන ගන්නවා. එතකොට බස ඉගෙන ගන්නවා. මෙන්න මේවත් එක්කලා බස සාහිත්‍ය ඉගෙන ගැනීමේ වටිනාකම මොකක්ද? අපේ බසේ වටිනාකම මම අද කියන්න ඕනේ නැහැ. ඉරට ඉරක් නැත මෙහෙම ඉරක් නැත ඉරිට පායන ඉර වාගේ. සදට සඳක් නැත මෙහෙම සඳක් නැත සඳුදට පායන සඳ වාගේ. දියට දියක් නැත මෙහෙම දියක් නැත කැලණි ගඟේ දියවර වාගේ. බසක් නැත මෙහෙම බසක් නැත සිංහල අපගේ බස වාගේ. එහෙම කවි කිව්වේ අපේ බස ගැන මහත් අභිමානයකින් මේ මිනිසයා අපිට ඒක ඇතුලේ අපේ හිටිය ෂඩ් භාෂා පරමේශ්වරු. ඒ අයගෙන් ඉගෙනගෙන ආපු මේ විවිධ භාෂාවන් අගය කරලා අපි අවම වශයෙන් අපි අපේ රටේ දැනගෙන හිටින භාෂා කීපයක් සිංහල සංස්කෘත පාලි අපි දන්නේ නැහැ කියන්නේ බෑනේ. අපි අදටත් වදින්නේ පන්සලේ පාලි භාෂාවයි. අද වෙනකොට ඒවයි අර්ථය අපි දන්නේ නැති වුණාට අපි හැබැයි භාවිතා කරනවා. සමහර අය මල භාෂාවන් කියලා පාවිච්චි කරාට එහෙම මල භාෂාවක් නෙවෙයි නෑ තාම පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාව වගේ රටවල් වල. ඉතින් අපේ දැන් අරමුණ තියෙන්නේ දැන් ඒවයි අර්ථයත් එක්කලා යන්න කියන්නේ. අන්නේ ඥානනය කිරීමට කොහොම දිවාල් වෙනවා මේ කලා ක්ෂේත්‍රයන් ඇසුරු කෙනෙක්. ඒකත් බැලුවෙන් පස්සේ මම මගේ හදසුනේ තබා මගේ ඉහළම ගෞරව ආදරය. ඊට තියෙන වචන දෙයක් ගෞරවය එකතු කිරීම ආදරය. අපි ගෞරව ආදරයට තමයි අත් දෙක ගන්න හිස මුදුනට. වදින ක්‍රම තියෙනවා ගොඩක්. පෙරලි වදිනවා. නේද? එකක් පසව වදිනවා. ඊම දිගා වෙලා වදිනවා. නේද? පසක පිටවා වදිනවා. දොහොත් නගා වදිනවා. නේද? අපි ඕනම කෙනෙක්ට දැක්කයින් පස්සේ අපි හිතවත්කම අපේ හෘද සංවේදී බව ප්‍රකාශ කරන්නේ වදින එක පපුවට අරගෙන ආයිබෝවන් කියනට. ආයිබෝවන් කියනවා. ඔහුට දෙනවා දිගාසෙ. අන්න ඉතින් ඊට පස්සේ අපි නළලටත් පොහොට්ටුවක් ආකාරයට අපි හිසේ නගලා
පොහොට්ටුවක් ආකාරයට අපි අද එකව කරන එකට ලොකු හේතුවක් තියෙනවා. ඒක කියන්නේ ඒ කියන්නේ නෙළුමනේ. නෙළුම මඩිය පිපෙන්න. හැබැයි නෙළුම ජලය කිඳගෙන ඇවිල්ලා ජලය මතු පිටට ඇවිල්ලා ඉරු දෙකලා විකසිත වෙන්නේ. එහෙම පිපිච්ච නෙළුම් මලේ ඔබ දැක තියෙනවද අර මඩ? ඉතින් බුදුන් වහන්සේට දක්වන ඉහළම ගෞරවනීය සංකේතයක් ඇටියට නෙළුම් මල අපි පූජනීයව අපි වඳිනවා. ඒ කියන්නේ මල බුදු පුදට ගන්න ඉහළම මේ ඉදිරිලි එකකේ මල. ඉතින් අපේ මේ සංස්කෘතිය අපි මම මේව දැනගන්නේ කොහොමද? මම මේ සංස්කෘතිය දැනගත්ත නිසා. මම දැනගෙන දැන් ඔබ ඉදිරියේ මම මේක කියා ගන්නවා. මේ කියන්නේ මගේ තරම. තරම කියන්නේ මොකක්ද? තරම කියන්නේ හිසට. තරම කියන්නේ හිසට. කවන්දේ කියන්නේ මෙතනින් පල්ලෙහා කොටසට. වරදක් කරන් පස්සේ කඳෙන් හිස වෙන් කරනවා. වරදට හම්බ වෙන නතු විච්ච මිනිසයා දණ්ඩනයට ලක් වෙන්නේ වරදක් කරලා. ඇයි එයා සංස්කෘතියෙන් මිදිලා. හොරකම් කිරීම හොඳ නැහැ කියලා අපේ රටේ සංස්කෘතිය තියෙනවා. ඔව්. ඒ දේ කරාම අහුණා මොකද වෙන්නේ? සමාජ සම්මතයට පිටින් කරන දේවල් වැරදි හැටියට අපි සංකල්ප. පැත්තකින් අපේ ආගම දහමේ ඒව පව් ලෙස සලකලා තියෙන සමාජ ගොඩාක් දේවල්. ඒකට වරදයි පවයි මේක ගැන හරියම ලස්සනට විග්‍රහයක් දක්වනවා අපේ ඉදුරාධාරී ධම්මරතන ස්වාමීන් වහන්සේ. ඒකත් හොයාගෙන බලන්න මම මේ කාලේ දැක්කා. කොහොමද අපිට දැන් බලන්න ඔබ මාත් එක්ක කතාව පටන් ගත්තාන් පස්සේ ඔබ මට එක කොනක් අල්ලලා දුන්නා. ඒ කොන ඔස්සේ මට යන්න පුළුවන් පැති බලන්න මම මෙච්චර දේවල් ආදාන මම හිතලා නෙවෙයි මේ කරේ. මට වාසනාවට අපේ සංස්කෘතිය, ඉතිහාසය, අපේ භාෂාව, සාහිත්‍යය ඉගෙන ගන්න මට ආසාවක් ආවා. මට පෙළඹවීමක් ආවා මගේ පවුලේ. මගේ දෙමව්පියන්ට ඒක තිබුණ නැත්නම් මට ජීවිතේට එන්නේ නැහැ. ඒක නිසා දෙමව්පියන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන්ව ඒ ඔස්සේ පියනම් වන්න. එහෙමත් පියනම් වල කැලේට යන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න වෙන්න පුළුවන්. හැබැයි පොදු සමාජය අපි සකස් කරගත්තේ හැමදාම සංස්කෘතියට නතු වෙලා. ඔබට තේරෙනව නේද සංස්කෘතියෙන් කියා බන්න හදන අයගෙන් ලෝකෙට කොයිතරම් විපතක් වෙනවද කියලා. උගත්කම් වලින් සමානලාට මහාචාර්යවරු. හැබැයි මේ සංස්කෘතියේ ගුණ සුවඳ, මල් සුවඳ මේක අඹ ගහක් කියලා කියන දන්නේ නැති මිනිස්සු අඹ ගහක් වැටෙනකන් එතෙන්ට වෙලා ඉන්නේ. හැබැයි දැනුම වෙන ක්ෂේත්‍රයක ඉහළටම තියෙන අහසේ වදින්න. හැබැයි කොහෙවත් සංස්කෘතිමය වශයෙන් පොළොවකට පාත් වෙන්නේ නැහැ. ගන්ධබ්බය කියලා කියන්නේ. ගන්ධබ්බය කියලා කියන්නේ හරි කතාව නිවැරදි. ගන්ධබ්බය කියන්නේ වෙනම අර්ථයක් තියෙන දෙයක්. ඒක අපි අර අවඥාවට කියන එහෙම අය අසංස්කෘතික ගන්ධබ්බය කියලා යෙදුමක් කියනවා. ඒ කියන්නේ අපි මොකටද දාන්නේ? ඒක නිසා කුඩා ළමයෙකුට අනිවාර්යයෙන්ම මේ රටේ ඉපදුනොත් මේ රටේ සංස්කෘතිය කලාව උගන්වන්න ඕනේ. මම ඔක කියනවා අර වැරදිලා හරියා රටේ නායකයෝ වුණොත්. ඔව්. ජනාධිපතිතුමෝ දන්නේ නැතුව. ඔව්. ලොකු විපතක් නෙවෙයි. බොහොම සොඳුරු කතාබහකට අපි එකතු වුණා. මම හිතන්නේ ඔහුගේ වාසනාවට කලාව හිමි වුණා. අපේ වාසනාවට ඒ කලාව අපිට අහන්න දකින්න අද අවස්ථාව ලැබුණා. ඉතින් ජ්‍යෙෂ්ඨ ආදරණීය කලාකරුවා මම හදවතින්ම බොහොම ප්‍රියමනාප කෙනෙක් සමන් ලෙනින් ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ කලා ගමන ਸਰවප්‍රකාරයෙන්ම ජයෙන් ජය වෙලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ ගමන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ඔබට ආයුබෝවන්. හිතන්නේ මොනවද එසේම සිද්ධ වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දෙලොසයි. ඔබට හරි තමයි. thank you.